ඕ මේ තමයි ඒ යකඩ සිංහයා. නැත්තං අපි කවුරුත් දන්න කෙෆීර් ප්‍රහාරක ජෙට් යානය. හිතන්නකො ශබ්දයේ වේගය ලගේ දෙගුණයක වේගයකින් පියාඹන්න පුළුවන් මේ යානය ගැන ඔබ නොදන්න රහස් ගොඩක් අද අපි හෙළිදරව් කරනවා. හරි, එහෙනම් අපි මේ යකඩ සිංහයාගේ කතාවේ ආරම්භයටම යමු. කොහොමද මේ කෙෆීර් යානය ලංකාවට එන්නේ? කුෆීර් කියන නමේ තේරුම මොකක්ද දන්නවද? හෙබ්‍රු භාෂාවෙන් ඒකේ තේරුම සිංහ පැටවා කියන එක. මේක ඊශ්‍රායලයේ නිෂ්පාදනයක්. ශ්‍රී ලංකාව පළමු වතාවට මේ යානා ගෙන්නන්නේ 1996 අවුරුද්දේදී. යුද්ධ තිබුණු කාලෙදි නම් ගුවන් හමුදාව ඇතුළේ මේ යානෙට තිබුණේ පුදුම ගෞරවයක්. මොකද සතුරු බලකොටු වලට මිලිමීටරයට ගහන්න පුරුවන් නිර්වද්‍යතාවය නිසා හමුදාව මේකට කිව්වේ කොන්දපණ ඇති යානය කියලා. ඉතින් මේ යානය අහසේ පුරාවෘත්තයක් බවට පත් කළේ මොන බලයක්ද? අපි ඒ ගැන බලමු. මේකේ වේගය හිතාගන්නවත් බෑ. Mach 2.0. සරලව කිව්වොත් ශබ්දයේ වේගය වගේ දෙගුණයක්. හැබැයි ඒක ඇත්තටම කොච්චර වේගයක්ද? මේ බලන්න පැයට කිලෝමීටර් 2400කටත් වඩා වැඩි වේගයක්. ඒක ඇත්තටම ඇදහිය නොහැකි වේගයක්. මේකෙන් තමයි ඒ වේගයේ නියම බලය තේරෙන්නේ. කටුනායක ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත වුණොත් යාපනයට යන්න මේ යකඩ සිංහයාට ගත වෙන්නේ විනාඩි 10කටත් වඩා අඩු කාලයක්. ඉතින් මේ අතිවිශාල වේගයට ප්‍රධාන හේතුවක් තමයි මේකේ තියෙන ඩෙල්ටා විංස් කියන ත්‍රිකෝණාකාර පියාපත්. අධික වේගයෙන් යද්දී යානයට පුදුමාකාර ස්ථාවරත්වයක් දෙන්නේ මේ පියාපත් තමයි. ඒ වගේම General Electric J79 එන්ජින් මේ බලයත් එක්ක එකතු වුණාම තමයි යුද්ධ සමයේදී අර අසමසම දස්කම් ටික පෙන්නුවේ. හැබැයි හැම වීරයෙක්ටම වගේ මේ යකඩ සිංහයාටත් අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. කාලයත් එක්ක මේ බලගත සිංහයා ටිකින් ටික නිහඬ වෙන්න පටන් ගත්තා. බලන්න මේ තිබුණු අභියෝගය. එක පැත්තකින් මේ යාන අලුත් වැඩියා කරන්න පිටරට යවුවොත් එක යානයකට රුපියල් බිලියන ගණන් වියදම් වෙනවා. ඒ කාලේ රටේ තිබුණ ආර්ථික අර්බුදයත් එක්ක ඒක කරන්නම බැරි දෙයක්. අනික් පැත්තෙන් ලංකාවේ වෙරළබඩ පරිසරයේ තියෙන ලවණ ගතියට මේ යානාවල බඳ දි รา පත් වෙන්න පටන් ගත්තා. එන්ජින් පද්ධති ඔක්කොම පරණ වුණා. මේ වගේ තවත් හෙළිනොවුණු හමුදා රහස් දැනගන්න ඕනේ නම් වෙන කොහෙවත් යන්න එපා. දැන්ම YouTube channel එක subscribe කරලා රට සහ ලෝකයේ Facebook පිටුව follow කරන්න. ඉතින් මේ මහා අභියෝගය මැද අපේම ගුවන් හමුදා ඉංජිනේරුවෝ මේ වැඩේට ඇත ගැහුවා. මේක තමයි කතාවේ වැදගත්ම තැන. යකඩ සිංහයාට ලංකාවේදීම නැවත පණ දුන්න ඒ අභිමානවත් මොහොත. 1909දී ගෙනාවු මේ යාන 2028 අවුරුද්දේදී අපේම ඉංජිනේරුවන් අතින් අලුත්ම විදියට හැදෙන්න පටන් ගත්තා. ඊශ්‍රායලයේ තාක්ෂණික සහායත අරගෙන කටුනායකදීම තමයි මේ දැවැන්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණේ. මේක ඇත්තටම ඉංජිනේරු විස්කමක්. පරණ කටුමීටර ඔක්කොම අයින් කරලා නියමුවට සියලු දත්ත එකම තැනකින් පෙන්වන්නේ ඩිජිටල් ග්ලාස් කොක්පිට් එකක් හයි කළා. ඊට පස්සේ ගොඩක් ඈත ඉන්න සතුරන්ව අඳුන ගන්න පුළුවන් නවීන රේඩාර් පද්ධති මුළු යානයේම වයරින් සිස්ටම් එක අලුතින්ම දැම්මා. ඒ විතරක් නෙවෙයි ලේස තාක්ෂණයෙන් ඉලක්කය අල්ලගෙන නිර්වද්‍යව බෝම්බ දාන්න පුළුවන් හැකියාවත් එකතු කළා. මේ දක්ෂතාවේ ප්‍රතිඵලය රටට ගෙනාවේ තාක්ෂණික ජයග්‍රහණයක් විතරක්ම නෙවෙයි ඊටත් වඩා විශාල මූල්‍යමය ජයග්‍රහණයක්. මේ සංකීර්ණ අලුත් වැඩියාව සම්පූර්ණයෙන්ම ලංකාව තුලදීම කරපු නිසා රටට ඉතුරු වුණු මුදල අහගන්න රුපියල් බිලියන 10කටත් වඩා වැඩි. මේක සුළු පොඩු ජයග්‍රහණයක් නෙවෙයි. අවසාන වශයෙන් මේක අපේම ඉංජිනේරුවන්ගේ ශක්තිය, දක්ෂතාවය සහ කැපවීම ගැන කියන හොඳම සාක්ෂියක්. ඔවුන් කලේ යානයක් අලුත් වැඩියා පෙරපු එක විතරක් නෙවෙයි. ජාතියේ අභිමානය නැවත ගොඩනගපු එක. ඉතින් කියන්න බලන්න අපේම රටේ ඉංජිනේරුවන්ගේ මේ අස්සම සම දක්ෂතාවය ගැන ඇත්තටම ආඩම්බරයක් නැද්ද?